ඉච්චා පියතුමනි මම අහන්න හිටියේ දවල් මොන්ටිසෝරි ඇරලෙනකොට කවුද අර ඔයා එක්කම වාගේ ආපු අනිත් ළමයා? කවුද? අර නිල් පාට බෑග් එකක් පිටේ දාගෙන ආපු කන්නඩි දාන ළමයා? මට මතක නෑනේ. අර සුදු ඇන්ටි කෙනෙක්ගේ අතේ එල්ලලා මගේ ඉස්සරහ තිබිච්ච කාර් එක නැග්ගේ. සුදු ඇන්ටි මතකනේ දර කොට ගවුමක් ඇඳන් හිටියේ. Check that. Like that. විශ්මිතගේ අම්මා වෙන්න ඇති. විශ්මිත ඔයාගේ යාළුවෙක්ද? අපෝ නෑ ඌ වෙන පණ්ඩිතයා. එයාගේ තාත්තා මොකද කරන්නේ? එයාගේ පියතුමා පොඩි කාලෙම නැති වෙලානේ. මරුනේ? ඔව් මැරුණා. ඔව් මැරුණනේ. මේ විශ්මිතගේ අම්මා තනියම දින්නේ? ඔව් ඒ දෙන්න විතරයි ඉන්නේ. ඔයා විශ්මිත හොඳ යාළුවෙක් කරගන්න පුතේ. තාත්තත් නැති ළමයානේ. ඒ මොකටද? අපෝ ඌගේ කටත් හරි ගඳයි. විශ්මිත ඔයාගේ යාළුවෙක් කරගත්තොත් මම ඔයාට ගෙන්න දෙනවා රේසින් කාර් එක. රිමෝට් කන්ට්‍රෝලර් තියෙන එකක්. ඔව්. අපි මේ පාර ඔයාගේ බර්ත්ඩේ පාටි එකකට එයාට ඉන්වයිට් කරමු. මේ පාර මට බර්ත්ඩේ පාටි එකකුත් ගන්නවද? ඔව්. අපි විශ්මිතට එයාගේ අම්මට දෙන්නට මෙන්න කියමු. ඒත් මගේ බර්ත්ඩේ එකට තව මාස 6කට වැඩිය තියෙනවනේ. මට හුදු. කමක් නෑ. අපි කලින්ම දන්වල තියමු. වැඩ තියෙන මිනිස්සුනේ. හෙට උදේ මොන්ටිසෝරි ගියපු ගමන් විශ්මිතගේ අම්මගේ නම්බර් කිල්ලන් එන්න. මම රෑ වෙලා කෝල් එකක් දීලා ඉන්වයිට් කරලා තියන්නම්. හොඳද?